ශලෝම් ගොඩක් දෙනෙක් අහනවා ජෙරුසලමට ඇවිල්ලා කොහොමද ජෙරුසලමේ කල්වාරි කන්දට ජේසුස් වහන්සේ කුරුසපත් වුණු ඒ කල්වාරි සිද්ධාස්ථානට එහෙම නැත්නම් චර්ච් ඔෆ් හෝලි සෙපල්කර් දේවස්ථානට කොහොමද යන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක කරන්නේ කෙටිම මාර්ගයෙන් කොහොමද හෝලි සෙපල්කර් දේවස්ථානට යන්නේ කියලා. ඔබ ජෙරුසලම් සෙන්ට්‍රල් ස්ටේෂන් එක පැත්තේ ඉඳලා එනවා නම් සිටි හෝල් සහල දුම්රිය ස්ථානයෙන් බැහැලා I love Jerusalem කියන මේ ස්ථානය ඔබට දකුණු පැත්තෙන් ඉන්නේ ඒක පහු කරගෙන මෙහෙම ඉදිරියට යන්න ඕන. ජෙරුසලම් පැරණි නගරයේ පවුර දිගේම ඉදිරියට එනකොට ඔබට හමු වෙන පළවෙනි ස්ථානයෙන් පළවෙනි ගේට්ටුවෙන් මේ ස්ථානයට කියන්නේ නිව් ගේට් කියලා. මේ නිව් ගේට් කියන තැනින් ඇතුල් වෙන්න ඕන. ඔබ නිව් ගේට් එකෙන් ඇතුල් වුණාම මේ ස්ථානයට කියන්නේ මේ ප්‍රදේශයට කියන්නේ ක්‍රිස්තියන් ක්වාටර් එක කියලා. ඔබ දන්නවා පැරණි ජෙරුසලම් නගරය ඔය වගේ ප්‍රදේශ කීපයකට වෙන් කරලා තියෙනවා. ක්‍රිස්තියන් ක්වාටර්, මුස්ලිම් ක්වාටර්, ජුවිෂ් ක්වාටර්, ආමේනියන් ක්වාටර් ඔය වගේ. මෙන්න මේ ස්ථානයට ආවට පස්සේ මෙතනින් ඔබ වමට හැරෙන්න ඕන. මේ පාරෙනුත් යන්න පුළුවන්. නමුත් වඩා කෙටි මේ පාරේ යනකොට. පල්ලෙහාට බැහැගෙන යන්න ඕන. මෙන්න මේ ස්ථානයට ආවට පස්සේ මෙතනින් වම් පැත්තට යන්න ඕන. මෙන්න මේ ස්ථානයට ආවට පස්සේ මෙතනින් ඔබ හැරෙන්න ඕන දකුණු පැත්තට. මෙන්න මේ ස්ථානේ වමට හැරිලා ඉදිරියට ගියාම තමයි හෝලි සෙපල්කර් දේවස්ථානය අපිට හම්බෙන්නේ. ස්ථානෙන් තමා දේවස්ථාන පරිශ්‍රයට ඇතුල් වෙන්නේ. මේ පියගැට පෙළෙන් තමයි ජේසුස් වහන්සේ කුරුසපත් වුණු කල්වාරි කන්ද මුදුනට අපි ගමන් කරන්නේ.
පල්ලියෙන් එළියට ආවට පස්සේ අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා කජු රටෙන්දී එහෙම අරගන්න. අපි දැන් බලමු කජු කඩවල් වලට කොහොමද යන්නේ කියලා. දේවස්ථානයෙන් එළියට එනකොට අපි ආවේ මේ ස්ථානයෙන් දකුණු පැත්තෙන්. මේ පැත්තෙන් ආවේ. අපි දැන් යන්නේ මේ වම් පැත්තට. මේ ස්ථානයට ආවට පස්සේ මෙතනින් අපි ඉදිරියට යන්න ඕන. මෙතනින් තමයි අපේ පිරිමි කට්ටිය ගොඩක් කොණ්ඩේ කපන්නේ. මගෙත් කොණ්ඩේ කපා ගන්න ඕන. මෙතන ෂෙකල් 30යි ඒගොල්ලෝ අරගන්නේ. ඒකත් ඔබගේ දැන ගැනීම සඳහා මේ ස්ථානයට ආවට පස්සේ මෙතනින් අපි දකුණට හැරෙනවා. මේ තැනින් තමයි අපි කජු එහෙම අරගන්නේ. මෙයා තමයි කඩේ මුදලාලි. මෙයා තමයි කඩේ ලොක්කා. මෙයාගෙන් බඩු ගන්න පුළුවන්. මෙතන ගොඩක් වෙලාට මෙයා බිසි වෙනවා. ඒ වෙලාවට අපි කරන්නේ මෙහෙම අපිම දාගන්නවා. ඔව් අපිම දාගන්නවා මෙහෙම. එහෙම දාගෙන අතන තියෙනවා මෙතන තියෙනවා තාරාදිය. ඒකට දාලා අපිට අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඊට පස්සේ මේ ලොක්කට දීපුවාම එයා මේ අතනට තියලා ගාන බලලා අපිට ගෙවලා ගන්න තියෙනවා. කජු ඒවා මේවා අපි ගත්තු යට ජාති ඒවා මේවා ගත්තු අපි දැන් මෙහෙම ආය ආපු පැත්තටම යනවා. ඔබට මතක නම් මෙන්න මෙතනින් තමයි එළියට ආවේ. අපි පල්ලිය පැත්තේ ඉඳලා ආවේ. අපි සාමාන්‍යයෙන් යන්නේ මෙන්න මේ මාර්ගයේ තමයි ගමන් කරන්නේ. මේ මාර්ගයෙන් දිගටම ගියාම දමස්සස් ගේට් එකට තමයි ඇතුල් වෙන්නේ. හරි මේ ස්ථානයේ මම කොණ්ඩෙත් කපා ගත්තා. මට පිටිපස්සෙන් තියෙන බාබර් සාප්පුවෙන් අනවා මේ පාර දිගේ මේ පාර කෙලින්ම දමස්සස් ගේට් එකට තමයි යන්නේ. මෙන්න මේ ස්ථානයෙන් ආහාර ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්න. යනකොට කියන ගාන නෙමෙයි ඇත්තටම කාලය වෙනවා වුණාම කියන්නේ ඒගොල්ලෝ. ඒ හින්දා පරිස්සම් වෙන්න.
දමස්කස් ගේට් එක පැත්තේ ඉඳලා එනවා නම් දමස්කස් ගේට් එකේ ඉඳලා එනකොට මේ ස්ථානය ඇවිල්ලා ප්‍රධාන මංසන්දිය. පාර දෙකට බෙදෙනවා. මෙතනින් දේවස්ථානයට යනකොට ඔයා යන්න ඕන දකුණු පැත්තේ තියෙන පාරේ. මේ පැත්තේ තියෙන පාරේ තමයි යන්න ඕන. ස්ථානය තමයි දමස්කස් දොරටුව දමස්කස් ගේට් එක. මෙතනින් තමයි මම පැරණි නගරයෙන් එළියට ආවේ. නිව් ගේට් එකෙන් ඇතුල් වෙලා දමස්කස් ගේට් එකෙන් එළියට ආවා. ඔයා සබත් දවසක නම් ජෙරුසලමට ආවේ දේවස්ථානයට යන්න බලාගෙන මට ඉදිරියෙන් පේන ස්ථානයේ තමයි ඉදිරියෙන් පේන ස්ථානයට තමයි ෂෙරුත් එක එන්නේ. සබත් දවසක දේවස්ථානයට ඇතුල් වෙන්න ඕන. මට පිටුපසින් තියෙන දොරටුව. තවත් මේ වගේ වීඩියෝ එකකින් යලිත් හමු වෙන බලාපොරොත්තුෙන් සමගන්නා ජෙරුසලමේ දමස්කස් දොරටුව අසල සිට ජේසු පිහිටයි. සුබ දවසක්.